ඔයා PhDs වලට apply කරනවා නම් මේ mistakes 7 කරන්න එපා. අංක 1. Universities 12ට වඩා apply කරන්න එපා. ඔයාට හිතෙනවා ඇති universities වැඩි සංඛ්‍යාවකට apply කරොත් තමයි ඔයාව select වීමේ chance එක වැඩි කියලා. නමුත් ඇත්ත තත්ත්වය එහෙම නෙවෙයි. ඒ වෙන වෙන universities වලට apply කරද්දී ඔයාට වෙන වෙනම SOPs සකස් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම diversity statements වගේ දේවලුත් සකස් කරන්න සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදී ඔයාගේ CV එක නැත්නම් resume එකත් ඔයාට fine tune කරන්න සිද්ධ වෙනවා. මේ විදිහට ඔයාට එක යුනිවර්සිටි එකක් වෙනුවෙන් සෑහෙන කාලයක් වියදම් කරන්න සිද්ධ වෙද්දී ඔයාගේ කාර්යක්ෂමතාවය වගේම ගුණාත්මකතාවය බිඳ වැටෙනවා. මේ හේතු කොටගෙනම ඔයාගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්න පුළුවන්. අංක 2. ඔයා ඇප්ලයි කරන යුනිවර්සිටි එක පිළිබඳව හොඳ හැදෑරීමක් නැත්නම් සර්ව් එකක් කරන්නේ නැතුව ඇප්ලයි කරන්නට එපා. ඔයාට පුළුවන් ඒ අදාළ යුනිවර්සිටි එකට කලින් ගිය ශිෂ්‍යයින්ගෙන් ඒ පිළිබඳව තොරතුරු දැනගන්න. එහෙම නැත්නම් සමහර යුනිවර්සිටිස් වල තියෙන virtual information session කියලා. ඒවට සහභාගී වෙලා ඔයාට පුළුවන් විස්තර දැනගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඒ යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ දාලා තියෙන දේවල් වලට අනුව ඒ පිළිබඳව ඒ යුනිවර්සිටි එක පිළිබඳව හොඳ හැදෑරීමක් කරන්න. එහෙම හොඳ හැදෑරීමක් කරලා තමයි ඔයා තීරණය කරන්නට ඕනේ ඒ යුනිවර්සිටි එකට ඔයා apply කරනවද නැද්ද කියන එක. අංක 3. application fee waive එකක් ඉල්ලන්නේ නැතුව කෙලින්ම application fee එක ගෙවන්නට යන්නට එපා. සමහරක් යුනිවර්සිටිස් වලින් අපි application fee waivers ඉල්ලුවාම එයාලා ඒක කන්සිඩර් කරලා අපිට application fee waive එකක් ලබා දෙනවා. මේක හැම යුනිවර්සිටි එකකින්ම කරන්නේ නැතුණාට සමහරක් යුනිවර්සිටිස් වලින් මේ පිළිබඳව සලකා බැලීමක් සිද්ධ කරනවා. එතකොට ඒක අපිට ආර්ථිකම වශයෙන් විශාල වාසියක් ගෙන දෙන්න. මොකද සමහරක් යුනිවර්සිටිස් වලින් application fee එක $80 ඉඳලා $130 150 දක්වාම වෙන්නට පුළුවන්. ඉතින් අපි application fee waive එකක් ඉල්ලුවාම අපේ ආර්ථික තත්ත්වය සලකා බලලා එයාලා application fee waive එකක් ලබා දෙන්නට පුළුවන්. මේ සඳහා ඔයාගේ bank statements කල්තියා ready කරගෙන සිටීම වැදගත් වෙනවා. අංක 4. application එක submit කරන්න අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. ගොඩක් අය application එක submit කරන්නේ අන්තිම දවසේ නැත්නම් අන්තිම මිනිත්තුවේ. මෙහෙම කරද්දී තියෙන ලොකුම අවාසිය තමයි ඔයාට මොකක් හරි change එකක් කරන්න සිද්ධ වුණොත් අවාසනාවකට හරි ඒක කරන්නට කාලය නොමැති වීම. ඒ නිසා ඔය application එක submit කරන්නට හොඳම කාලය තමයි ඔයාගේ deadline එකට සති දෙකකට කලින්වත් ඔයා application එක submit කරද්ද. එහෙම වුණොත් ඔයාට පුළුවන් මොකක් හරි issue එකක් වුණොත් ඒකට කල් තියා ලෑස්ති වෙන්න. අංක 5. ඔයාගේ SOP එක හංගගෙන තියාගෙන ඉන්න එපා. ගොඩක් අය කරන ලොකුම වැරද්දක් තමයි තමන්ගේ SOP එක කාටවත් පෙන්වන්නේ නැතුව හංගගෙන තියාගෙන ඉන්නවා. මතක තියාගන්න ඔයාගේ SOP එක තමයි ඔයාගේ තියෙන හොඳම අවිය. මේ නිසා මේකේ සිද්ධ වෙන යම්කිසි වරදක් ඔයාගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වීමට ලොකුම බලපෑමක් සිද්ධ කරනවා. ඒ නිසා ඔයා පුළුවන් තරම් මේ SOP ගැන දන්න අයගෙන් ඒ ගැන ෆීඩ්බැක් ලබා ගන්න. අංක 6. ඇප්ලිකේෂන් කටයුතු සඳහා AI tools පාවිච්චි කරන්න එපා. ChatGPT, Gemini නැත්නම් වෙනත් AI tool එකක් ඔයාගේ document සකස් කරන්න පාවිච්චි කරන්න එපා. මේකේ structure එක හදාගන්නට නැත්නම් grammar check කරන්නට විතරක් ඔයා AI tools පාවිච්චි කරාට කමක් නැහැ. නමුත් ලියන දේවල් වලට resume එක සකස් කරන්න, ඒ වගේම SOP එක සකස් කරන්න නැත්නම් recommendation draft සකස් කරන්නට AI tools පාවිච්චි කරන්න එපා. මෙහෙම වුණොත් අනිවාර්යයෙන්ම AI flags ඔයාගේ documents වල එනවා. ඒකෙන් ඔයාව reject වෙනවා අනිවාර්යයෙන්ම. අංක 7. application phase එකේ කිසිම අදියරකදී බොරු දාන්න එපා. ඔයාට සමහර වෙලාවට හිතෙන්නට පුළුවන් ඔයා නොකරපු internship එකක් නැත්නම් නොකරපු publication එකක් ඔයාට add කරන්නට පුළුවන් කියලා ඔයාගේ CV එකට. නමුත් මේ වගේ දේවල් කෙලින්ම අහුවෙන දේවල්. ඔයා දාන්නට ඕනේ ඔයාට තහවුරු කරන්නට පුළුවන් ඔයා කරපු දේවල් විතරයි. එහෙම වුණොත් තමයි ඔයාගේ application එකේ සත්‍යභාවයේ genuinity එක වළංගු වෙන්නේ. ඉතින් මේ දේවල් 7 නොකර හිටියොත් ඔයාගේ PhD journey එක success කරන්නට ඔයාට අවස්ථාව ලැබෙවි. ඉතින් මේ විදිහට PhD සම්බන්ධයෙන් දේවල් දැනගන්නට අපේ channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න. බොහොම ස්තුතියි.